මේවයි විමෝචන වර්ණාවල කියලා අපි කතා කරන්නේ. දැන් පරමාණුවක් ගත්තොත් ශක්ති මට්ටම් තියෙනනේ පරමාණුවක් අස්සේ. ওই ශක්ති මට්ටම් වල නිශ්චිත ශක්තියක් තියෙනවා. කීයක් හරි ශක්තියක් තියෙනවා. එතකොට ওই ශක්ති මට්ටම් වල මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තමයි තියෙන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝනයක් ශක්ති මට්ටම් දෙකක් අතර පයින්න පුළුවන්. එක්ක උඩින් පල්ලට පයින්න පුළුවන්, එක්ක යටින් උඩට පයින්න පුළුවන්. පල්ලෙන් උඩට පයින්න පුළුවන්. දැන් හිතන්නේ විමෝචන වර්ණ විමෝචනය වෙනවා පිට වෙනවා කියලා අපි කතා කරන්නේ දැන් ඉහළ ශක්ති මට්ටම ගිදලා පහළ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පනිද්දි දැන් හිතන්නේ ඉහළ ශක්ති මට්ටමක් කියන්නේ ශක්තිය වැඩිනේ අපි හිතමු ජූල් 500ක් කියලා. ඒතර පල්ලෙහා ශක්ති මට්ටම දෙලා ජූල් 300ක්. ඒතර 500න් 300 ඉලෙක්ට්‍රෝනයක් පනිනකොට 200ක් නිදහස් වෙනවනේ. ඒ 500ක් උඩ ශක්තිය තිබ්බා දැන් උඩ 300යි තියෙන්නේ. අය කියන්නේ 200ක් අඩු වෙලා නිදහස් වෙනවා ඒ 200. අන්නේ 200ට අදාළ විකිරණයක් හට ගන්නවා. ඇත්තටම ශක්තියක් නිදහස් වෙනවා කියන්නේ ඒක විකිරණයක් විදිහටනේ පිට වෙන්නේ මෙතනදී. ඒ විකිරණයට අදාළ ශක්තියක් තියෙනවා වගේම සංඛ්‍යාතයකුත් තියෙනවා. අන්නේ සංඛ්‍යාතය වර්ණවලිමානෙන් රේඛාවක් විදිහට පෙන්වනවා. මම ඇදලා පෙන්වන්න පැහැදිලි කරන්න. මම සරල කතාව කියන්නේ. ඒතොර ඉහළ ශක්ති මට්ටම ගිහලා පහළ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝනයක් පයින්නකොට ශක්තියක් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන ශක්තියට අදාළ විකිරණයක් හට ගන්නවා. විකිරණයක් තමයි ශක්තියක් නිදහස් වෙන්නේ. අන්නේ විකිරණයට අදාළ සංඛ්‍යාතය වර්ණවලිමානෙන් රේඛාවක් විදිහට පෙන්වනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරන හයිඩ්‍රජන් වර්ණාවලියනේ. ඒක හයිඩ්‍රජන්ගේ වර්ණාවලිය ගත්තොත් එimhe කතා කරන ලේසි මොකද ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒක සංක්‍රමණ සීමිත ප්‍රමාණයක් කරන නිසා අපිට අධ්‍යයනය කරන්න ලේසි. දැන් හිතන්න දැන් හයිඩ්‍රජන් ගත්තොත් එහෙම හයිඩ්‍රජන් විතරක් නෙවෙයි ඕනම පරමාණුක ශක්ති මට්ටම් තියෙනවා නේ. රයිට්. එතකොට දැන් අපි ගත්තොත් හයිඩ්‍රජන් ගත්තොත් මෙන්න පළවෙනි ශක්ති මට්ටම. මෙතනින් ගමු. මෙන්න පළවෙනි ශක්ති මට්ටම. මෙන්න 2. දෙවෙනි ශක්ති මට්ටම 3 4 5 6 7 හරි. ශක්ති මට්ටම් 7ක් ගමු. මේක අනන්ත වෙනකම් තියෙනවා. අනන්ත වෙන ශක්ති මට්ටම වෙනකම් ශක්ති මට්ටම් තියෙනවා. මොනම අනන්තයට අදින කඩේරකින් අනන්තය වෙනකම් තියෙනවා. හරි. n සමානයි අනන්තය. ඒ කියන්නේ මෙන්න පළවෙනි ශක්ති මට්ටම n සමානයි 1, මෙන්න දෙවෙනි ශක්ති මට්ටම n සමානයි 2, මෙන්න තුන්වෙනි ශක්ති මට්ටම n සමානයි 3, මෙන්න 4, මෙන්න පස්වෙනි ශක්ති මට්ටම, මෙන්න 6, මෙන්න 7. උඩේක අනන්තය. ඔය විදිහට පරමාණු ශක්ති මට්ටම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා පරමාණුවක මේ න්‍යෂ්ටියේ ඉඳලා යන්න උඩට මේ ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවානේ. මීට වඩා පරතරය මේක අඩුයි. ඊට වඩා පරතරය මේක අඩුයි. ඊටත් වඩා පරතරය මේක අඩුයි. ඒ උඩට යන්න ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා. ඔය උඩම ශක්ති මට්ටම ඇත්තම කියනවා නම් ඇලවිලා වගේ තියෙන්නේ. ඒ තරම් උන් ළඟින් ඉන්නේ. උඩම ශක්ති මට්ටම කිය ඇලවිලා වගේ තියෙන්නේ. හරි. right. එතකොට තව දැනගන්න ඕන දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් මේ ශක්ති මට්ටම් වල ශක්තිය න්‍යෂ්ටි ඉදලා යන්න උඩට මොකද වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. මේ පරමාණු වල ශක්ති මට්ටම් වල ශක්තිය උඩට යන්න ශක්තිය අතින් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි අනන්ත වෙනි ශක්ති මට්ටමේ ශක්තිය බිඳුවයි කියලා තමයි ගන්නේ. අනන්තයේ බිඳුවයි කියන්නේ දැන් උඩට යන්න ශක්තිය වැඩි වෙනවනේ. උඩට යන්න ශක්තිය වැඩි වෙනවා අනන්තයේ බිඳුවයි. එතකොට වැඩිම ශක්තියක් තියෙන්නේ බිඳුවේ. අනන්තයේ ශක්තිය මට්ටම තමයි වැඩිම ශක්තියක් තියෙන්නේ. හරිද? වැඩිම ශක්තිය බිඳුව. එතකොට මේවා අනිවාර්යෙන් අඩු වෙන්නේ නැහැ. මේ ශක්ති මට්ටමේ ශක්තිය අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. يعني ඉතින් බිඳුව නම් ලොකු මගය පල්ලෙහාව ඍණාගයෙන් වෙන්න දෙන්නේ. මේ පල්ලෙහා ශක්ති මට්ටම වල ශක්තිය ඍණාගයක් වෙන්න දෙන්නේ. මේ වැඩි මගයක් බිඳුවනේ. right. ඒක ලෝක තේරුම් ගන්න ඕනේ. දැන් මෙහෙමද ඉලෙක්ට්‍රෝනයක් පයින්න පුළුවන් විදි ගොඩක් තියෙන්න පුළුවන්. අපි පිළිවෙලට කතා කරමු සෙට් එක වෙනවා. ඇත්තටම ඉලෙක්ට්‍රෝනයක් පයින්න පුළුවන් විදි අනන්තයක් විතර මේකේ තියෙන්න පුළුවන්. අපි අර මූලිකව පයින්න පුළුවන් විදිහට කතා කරමු. මොකද හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන එක එහෙම හැමතරම පයින්නේ නැහැ. ඒ මූල ශක්තිය මට්ටම අතර තමයි හැම වෙලේම ඉලෙක්ට්‍රෝනයක් සංක්‍රමණය වෙන්නේ වැඩිපුරම. මොකද හේතුව අර න්‍යෂ්ටියට ළඟින් ඉලෙක්ට්‍රෝනේ තියෙන කැමැති. මොකද උන් ආකර්ෂණයෙන් කැමැති. එතකොට හැම වෙලේම ඉලෙක්ට්‍රෝනේ මේ 1 2 3 4 5 6 7 ඔය අතර තමයි සංක්‍රමණය වෙන්නේ පෙන්වන්නේ. ඉලෙක්ට්‍රෝනේ යන්න කැමති නෑ ඈතට. මේ ඈතට ගියොත් එහෙම න්‍යෂ්ටියෙන් ඈත් වෙලා ආකර්ෂණය මිදෙනවනේ. උන් දෙනා ඇලෙලි ඉන්නේ බලන්න හැම වෙලේම ලඟ වෙලා. එතකොට දැන් හිතන්න
සංක්‍රමණ ගත්තොත් එහෙම දැන් අපි පිළිවෙලට කතා කරමු සෙට් එකම. හරි. වෙන්න පුළුවන් නේද? දෙකේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක් එකට පයින්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් පළවෙනි ශක්ති මට්ටමට පයින්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් එකට පයින්න පුළුවන්. හතර ඉලෙක්ට්‍රෝන එකක් තිබිලා ඒක පයින්න පුළුවන් එකට. පහ ඉලෙක්ට්‍රෝන එකක් තිබ්බොත් එකට පයින්න පුළුවන්. මේ වගේ ඉලෙක්ට්‍රෝන පයින්න පුළුවන් විදි හතරක් තියෙන්න පුළුවන් එකට. හරි. තව තියෙනවා ඉතින් අනන්ත වෙනකම තියෙනවා. අපි බේසික් මේ ටික කතා කරමු. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ පළවෙනි හතර විතරයි අපේ ලෙවල් එකට. හරි. එතකොට මෙන්න සංක්‍රමණ හතරක්. 1 2 3 4. ඇත්තරම දැන් මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයට අදාළව තමයි විකිරණයක් පිට වෙන්නේ. හරි. දැන් සාමාන්‍ය මම කලිමුත් කිව්වා NST ඉදලා උඩට යන්න ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉලක්කම් ටිකක් ඕනනම් දාමු. හරිද? දැන් ඉලක්කම් දානවා කියන්නේ මේ ඍණාගයක් මම හරියට මේවට දාන්න ඕනේ. මොකද වැඩිම එකක් බිඳුවනේ. ඒතර මේවා කොහොමවත් අඩු වෙන්නේ බෑනේ. ඒතර අඩු වෙන ඒවා කොහොමවත් ඍණාගයක් වෙන්න බෑ. හරි. එතකොට මේවා ඍණාගයන් තමයි එන්න ඕනේ. මම නිකන් අර පැහැදිලි කරන්න ඉලක්කම් ටිකක් දාන්න. හරි. අපි හිතමු මේකේ 500ක් වගේ තියෙනවා ජූල්. එතන 300ක්. එතකොට මෙතන 200ක්. මෙතන නිකන් 75ක් 50ක් එන් සමාන 7 වෙනකම් ගමුනේ. 7 වෙනි ශක්ති මට්ටමේ 7 වෙනි එකේ අනන්තයේ ශක්තිය බිඳුව වෙන්නේ කොහොමද? 7 ගමු ශක්තිය 500ක්. 300ක් මෙතන 200ක් විතර ගමුකෝ. නිකන් මම හිතලා කියන්නේ මේ ඉලක්කම් ටික. ඔයාලා තේරුම් ගන්න ලේසියි. මෙතන ගමු ගැප් එක 200යි 100යි මෙතන ගමු 75ක් 50ක් 20ක් 5ක් වගේ නිකන්. අපි නිකන් සරලව හිතලා ගමු ඉලක්කම් ටික. හරි. එතකොට මේකේ මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ටික ගත්තොත් මුලින්ම 2 එකට පයින්න පුළුවන්. 3 එකට 4 එකට 5 එකට. කොහොම ඉලෙක්ට්‍රෝන ටිකක් වෙන්න පුළුවන්. වැදගත්ම කතාව තමයි මම දැන් කියන්නේ වර්ණාවලිය ඇති වෙන්නේ කොහොමද කියලා මේ කිව්වේ. දැන් වර්ණාවලිය එතන වර්ණාවලි මානයෙන් තමයි වර්ණාවලිය අපිට පේන්නේ. හරිද? දැන් හිතන්න අපිට මේ රේඛා සෙට් එකක් විදිහට තමයි වර්ණාවලිය පේන්නේ. මෙන්න මේ රේඛා හතරෙන් වැඩිම ශක්තියක් තියෙන මේ දිගම රේඛාවටනේ. මොකද දැන් ශක්තිය ටික මම නිකන් කිව්වොත් එහෙම 200 එක පහට බහැලා. ඒ කියන්නේ 195ක ශක්තියක් මේකේ තියෙනවා. මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන එක 75 ශක්තියක් තියෙන්නේ මෙතන පහට බහිනවනේ. ඒ කියන්නේ මේ රේඛාවේ ශක්තිය වෙන්නනවා 70ක්. ජූල් 70ක් වෙන්නනවා. ජූල් කියලා හිතමු. මේ රේඛාව ගත්තොත් එහෙම 50 තිබ්බ එක පහට බහැලා. ඒ කියන්නේ 50න් පහට බහිනවා කියන 45ක ශක්තියක් මේ රේඛාවෙන් පෙන්නනවා. දෙකේ තිබ්බ එක එකට බහැලා. ආයි කියන්නේ 20න් පහට බහැලා කියන්නේ ජූල් 15ක් වගේ මේකෙන් පෙන්නනවා. ඒතර ඒ වගේ ශක්ති ටිකක් පෙන්වන්නේ. ඒතකොට පේනවාදී වැඩිම ශක්තියක් තියෙන මේ දිගම රේඛාවට. දිගම රේඛාව තමයි වැඩිම ශක්තියක් තියෙන්නේ. දැන් මේ ශක්තියට අදාළව සංඛ්‍යාතිකුත් තියෙනවානේ. ඔකට දන්නවා E සමාන h mu නේ. ප්ලාන්ක් නියතේ නියතයක්. ඒතර වැඩිම ශක්තියක් තියෙන රේඛාව කියන්නේ එයාගේ සංඛ්‍යාතයත් ඇත්තට වැඩි. මොකද ශක්තිය වැඩි වෙද්දී සංඛ්‍යාතයත් වැඩි වෙනවනේ. එතකොට මේ වැඩිම ශක්තියක් තියෙන රේඛාව තමයි සංඛ්‍යාතයේ වැඩිම රේඛාව. මේ වර්ණාවලි මානෙන් ඇත්තටම පෙන්වන්නේ සංඛ්‍යාතය අඩු එකේ ඉඳලා වැඩි එකට හරි වැඩි එකේ ඉඳලා අඩු එකට හරි මොකක් හරි පිළිවෙලකට තමයි පෙන්වන්නේ. හරිද? දැන් මේ තියෙන වර්ණාවලිය ඇති වෙන විදිහ. මේ තියෙන වර්ණාවලිය ඇති වෙන විදිහ. මේ තියෙන වර්ණාවලිය. හරිද? මේක තියෙන ඇති වෙන විදිහ මේක අපිට හැඩපෙන්නේ නැහැ නේද? ඉලෙක්ට්‍රෝන පයින්ව හැඩපෙන්නේ නැහැ නේ. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන පැනලා වර්ණාවලි මානෙන් පෙන්වන රේඛා ටික තමයි මේ තියෙන්නේ. ඒකට තමයි වර්ණාවලිය කියලා කියන්නේ. එතකොට මම රේඛා ටික පොඩ්ඩක් අදින්න පැහැදිලි කරන්න. හරිද? මේක පොඩ්ඩක් තේරුම් ගන්න කොහොමද මේ රේඛා ටික අදින්නේ කියලා. නිකන් මතක තියාගන්න එපා. රේඛා ටික නිකන් මතක තියාගන්න එපා. මේ රේඛා ඇති වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔලුවට ගන්න. දැන් මම හැම වෙලෙම කිව්වාගේ දිගම රේඛාව තමයි වැඩිම ශක්තිය තියෙන්නේ. වැඩිම සංඛ්‍යාතයක් තියෙන්නේ යාට. මම මෙතන අදින්නම් සංඛ්‍යාතය අඩු වෙන පැත්තට. මම මේ වර්ණාවලිය අදින්නම් මේ පැත්තට සංඛ්‍යාතය ටික ටික අඩු වෙන රේඛාව.
සංඛ්‍යාත අඩු වෙනවා කියන්නේ තරංගායාමය වැඩි වෙනවා. එහෙමනේ. c සමානයි mu lambda නේ. එතකොට c නියතයි. right. එතකොට mu lambda ගත්තොත් සංඛ්‍යාතය වැඩි නම් තරංගායාමය අඩු වෙන්න ඕනේ. c නියතව තියාගන්න එපා. එතකොට මම අදින්න යන්නේ මේ පැත්තට සංඛ්‍යාතය අඩු වෙන පැත්ත තරංගායාමය වැඩි වෙන පැත්ත. මොන පැත්තටද අදින්න පුළුවන් අපිට. දැන් වැඩිම සංඛ්‍යාතයක් තියෙන මේ රේඛාවට, ඒ කියන්නේ පහෙන් එකට පයින් රේඛාවට ඉලෙක්ට්‍රෝන. ඒතර මම ඒක ඉස්සලාම අදින්න. මොකද මම ශක්තිය මෙහෙට අඩු වෙන්න අදින්නේ. වැඩිම රේඛාව තමයි සංඛ්‍යාතයේ වැඩිම රේඛාව තමයි මම ඉස්සලා අදින්න ඕනේ. සංඛ්‍යාතයේ වැඩිම රේඛාව තමයි ඉස්සලා අදින්න ඕනේ. ඒතර මෙන්න යන පළවෙනි රේඛාව. උදේට මතක තියාගන්න මේ රේඛාවෙන් කියන්නේ මේ රේඛාව නෙමෙයි. මේ රේඛාව නෙමෙයි මම මේ ඇදලා තියෙන්නේ. මේ රේඛාවෙන් කියන්නේ පස්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් එකට පයින්නකොට නිදහස් වෙන ශක්තියක් තියෙනවානේ. ඒ ශක්තියට අදාළව සංඛ්‍යාතයක් තියෙනවා. අන්නේ සංඛ්‍යාතයේ අගය තමයි මේකෙන් පෙන්නන්නේ. ඒ සංඛ්‍යාතය හර්ට්ස් කීයක්ද කියලා තමයි මේකෙන් පෙන්නන්නේ. හරි. විකිරණයක් නෙදී සංඛ්‍යාතයක් තියෙනවනේ ශක්තියක් තියෙද්දි. ඒතර මම කියන්නේ පළවෙනි රේඛාව. මේ දෙවෙනි රේඛාව ගත්තොත් එහෙම ඒකේ ශක්තිය මීට අඩුයි සංඛ්‍යාතය මීට අඩුයි. මම දෙවෙනි රේඛාව දින්න මෙන්න දෙවෙනි රේඛාව. එන්න දෙවෙනි රේඛාව. ඒතර මේ රේඛාවෙන් කියන්නේ 4 ඉලෙක්ට්‍රෝන එක n සමානයි 4 තිබි ඉලෙක්ට්‍රෝන එක n සමානයි 1ට වැටෙනකොට නිදහස් වෙන ශක්තියට අදාළ විකිරණයේ සංඛ්‍යාතය තමයි මේකෙන් පෙන්නන්නේ. හරි. ඒතර මම තුන්වෙනි රේඛාව අදිනකොට දැන් මෙහෙමනේ. දැන් ඔයාලා පේනවද එක මේක දෙක මම ඇඳ රේඛාව මේක තුන්වෙනි රේඛාව මේක හතර. මම ඇඳ පිළිවෙලට ගත්තොත් එහෙම. එතකොට මෙන්න 1යි 2යි ගත්තොත් එහෙම මේ දෙන්න අතර ગેප් එක වෙනස මෙච්චරයි. මෙන්න එක මෙන්න මේ මුලින්ම ඇඳ රේඛාව මේක. මේ දිගමකට අදාළව මේක. ඊට පස්සේ මේ රේඛාවට අදාළව මේක. මේ දෙන්න අතර ગેප් එක තියෙන්නේ මෙන්න මේ ગેප් එක පෙන්වන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ગેප් එක. මෙන්න මේ ગેප් එක තියෙන්නේ මෙන්න මේ ગેප් එකත් එක්ක. හරි. ඊළඟට මේ රේඛාවයි මේකයි අතර ગેප් එක කියන්නේ මෙන්න මේක. මේ ગેප් එකට වඩා මේ ગેප් එක වැඩි. හරි. මේ ગેප් එක වැඩි. මේ ગેප් එක වැඩි කියන්නේ මම තුන්වෙනි රේඛාව අදින්න ඕනේ. මේ ગેප් එකට වඩා වැඩි ગેප් එකක්. මේ ગેප් එකට වැඩි ગેප් එකක්. මේ ඔය තියෙනවා. ඒ ලොකුට හරි තේරෙනවද කියන්නේ? 1යි 2යි අතර ગેප් එක මේක. මම ඇන්ද එක මේක දෙක මේකනේ. ඒක තුන අදිනකොට මම අදින්න ඕනේ මේ දෙන්න අතර ગેප් එකට වඩා වැඩි ગેප් එකක් තියන්නේ. මුන් දෙන්න අතර ગેප් එක මේක, මුන් දෙන්න අතර ગેප් එක මේක වැඩි. ඒකයි මම මේ දෙන්න අතර ગેප් එකට වඩා මේ දෙන්න අතර ગેප් එක වැඩි කරේ. පරතරේ ગેප් එක වැඩි කරේ. හරි. ඊළඟ රේඛාව ගත්තොත් 4 ඊට අතර ગેප් එක වැඩි උන් දෙන්න අතර මම හින්දා මේ අතර ગેප් එක තව වැඩි කරලා ඊළඟ රේඛාව අදින්න. ඔන්න මේ හතර තමයි මේ පළවෙනි රේඛා හතර වෙන්නේ. එතන මේ රේඛා හතරට සංඛ්‍යාත හතරක් තියෙනවා ඉතින් ඒ ටික තමයි මේ පැත්තට යද්දී අඩු වෙනවා. වැඩිම කෙනා මෙයා ඊට පස්සේ මෙයා එහෙම ටික 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 ඉලක්කම අඩු වෙනවා මෙහෙට යද්දී සංඛ්‍යාතය යගේ. තරංගායමේ ගත්තොත් ඉතින් වැඩි වෙනවා මෙහෙට යද්දී. හරි. ඔකයි කතාව. තව කියනවා නම් සාමාන්‍යයෙන් අපි කියනවා මෙන්න මේ ශ්‍රේණියට. මේකේ වර්ණාවලිය මෙන්න මේ ශ්‍රේණියට අපි කියනවා ලයිමාන් ශ්‍රේණිය කියලා. ලයිමාන් ශ්‍රේණිය. ඒකට ලයිමාන් ශ්‍රේණිය කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් ලයිමාන් ශ්‍රේණිය තමයි ශක්තිය වැඩිම රේඛාව වෙන්නේ කියලා වලට පස්සේ මේ තේරේ ඇඳලා පස්සේ. හරි. අනිත් එක මේ ලයිමාන් වල තියෙනවනේ මේ රේඛා. මේ රේඛාවල තියෙන ශක්තිය ඊට අදාළව සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතයේ සාමාන්‍යයෙන් අයිති වෙන්නේ සංඛ්‍යාතයක් කියන්නේ දැන් හිතන්න විද්‍යුත්චුම වර්ණාවලිය තියෙනවනේ. ඒ වර්ණාවලියේ හැම ශ්‍රේණියකටම තියෙනවා යම්කිසි සංඛ්‍යාත පරාසයක්. අපි එහෙමනේ දැන් මේ පාරජම්බුල කිරණයක් නම් මේ සංඛ්‍යාත තියෙනවා. අදෝරක්ත නම් මේ සංඛ්‍යාත පරාසය යාලට තියෙනවා. දෘශ්‍ය කලාපේ නම් මේ සංඛ්‍යාත පරාසය තියෙනවා. අපි එහෙමනේ කතා කරන්නේ. ඒකට සාමාන්‍ය මේ ලයිමාන වල සංඛ්‍යාත අගයන් ටික බැලුවොත් එහෙම ඒ සංඛ්‍යාත අගයන් සාමාන්‍යයෙන් අයිති වෙන්නේ පාරජම්බුල කලාපේ අගයන් වලට. පාරජම්බුල කලාපේට තියෙනවා ඉලක්කම් පරාසයක්. මේ මෙතන ඉඳලා මෙතන දක්වා තියෙන ටික තමයි පාරජම්බුල කිරණ කියලා පරාසයක් තියෙනවා. අන්නේ පරාසයට තමයි මේ ලයිමාන් ශ්‍රේණියේ මෙන්න මේ සංඛ්‍යාත හතර අයිති වෙන්නේ. රයිට්. ඒක මම නිකන් ලියලා පෙන්නන්න මේක අයිති වෙන්නේ පාරජම්බුල කලාපයට. පාරජම්බුල කලාපයට.
ශක්තියත් වැඩි වෙන පාරජම් මුල්ල කොහොමද? හරි. ඊළඟට අපි ඊළඟ ශ්‍රේණිය පොඩ්ඩක් බලමු. ඉලෙක්ට්‍රෝනයක් තව පයින්න පුළුවන් උඩින් දෙකට. හරි. ඒ කියන්නේ 3න් 2කට පයින්න පුළුවන්. අපි අර වෙන්න පුළුවන් ටික පිළිවෙලටම කතා කරගෙන තමයි මේ කරන්නේ. නැතුව මෙහෙම පිළිවෙලට ලස්සනට එහෙම වැඩි ඉලෙක්ට්‍රෝන පයින්නේ නැහැ. වෙන්න පුළුවන් එහෙම වෙන පයින් එක සෑහෙන්නේ. හරි. අපි කතා කරන ඉගෙන ගන්න ඕන නිසා නේ කතා කරන්නේ. එතකොට 3න් 2කට පයින්න පුළුවන්. 4න් 2කට පයින්න පුළුවන්. 5න් 2කට පයින්න පුළුවන්. 6න් 2කට පයින්න පුළුවන්. මේ වගේ ඉලෙක්ට්‍රෝනයක් ඉහළ ශක්තිය මට්ටමක ඉඳලා දෙවෙනි ශක්තිය මට්ටමකට පයින්න පුළුවන්. හරි. ඇත්තටම මේ හට ගන්න විකිරණ සෙට් එකත් මේ වගේම වර්ණාවලියෙන් රේඛා විදිහට පෙන්වනවා. එතන මේ පළවෙනි රේඛාව ගත්තොත් එහෙම ශක්තිය වැඩිම රේඛාවනේ. ඒ කියන්නේ සංඛ්‍යාතයත් වැඩිම රේඛාව එයා තමයි. මම ඒ රේඛාව අදින්න මෙතන ඉස්සල්ලාම. මෙන්න මේ රේඛාව. මේ රේඛාව කියලා කියන්නේ මේ ජූල් 300 තිබ්බ ඉලෙක්ට්‍රෝන එක ජූල් 20ට බැස්සා කියන්නේ 280ක් නිදහස් වුණානේ. අනේ නිදහස් වූ ශක්තියට අදාළව සංඛ්‍යාතයක් හට ගන්නවා. අනේ සංඛ්‍යාතය තමයි මේ රේඛාවෙන් කියන්නේ. මම හැවෙලෙම කියන්නේ වැදගත් පොයින්ට් එකක් කියන්නේ. හරිද? එතකොට ඊළඟට මේ රේඛාව තියෙනවා ඊට වඩා ශක්තිය අඩුයි. හරි. ඊට වඩා තියෙනවා මේක. එතකොට ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා වගේම මෙව් අතර මේ දෙන්න අතර ગેප් එකට වඩා මේ දෙන්න අතර ગેප් එක වැඩි. මේ දෙන්න අතර ગેප් එක ඊට වඩා වැඩි. ඒතර මම යන්නේ මේ රේඛාව ඉස්සල්ලාම ඇඳ දෙකට මේක ඇඳ තුනට මම දැන් මේක අදින්නම් ඊට වඩා ગેප් එක වැඩි කරලා. මේ ગેප් එකට වඩා මේ ગેප් එක වැඩි. ඊළඟ රේඛාව ඊටත් වඩා පොඩ්ඩක් වැඩි. ටිකක් සංකීර්ණ කවුරු කෙනෙක් හිතුවොත් එහෙම මෙන්න මේ දෙන්න අතර ગેප් එකයි මේ දෙන්න අතර ગેප් එක ගැන පොඩ්ඩක් හිතුවොත් එහෙම දැන් වැඩි වෙන්න ඕනේ කවුද? දැන් හිතන්න මේ රේඛා දෙක කියලා කියන්නේ මෙන්න මේ දෙකනේ. හරි. මම දැම්මොත් 1 2 3 4 කියලා නිකන් රේඛා හතර දැම්මොත් එහෙම. හරිද? මෙන්න මේ රේඛා දෙක කියන්නේ මෙන්න මේ 3යි 4යි. වැඩිම ශක්තියක් තියෙන මේ මුලින්ම ඉන්න රේඛාවට, කියන්නේ මේ හතරට ඊට පස්සේ මෙන්න මේ රේඛාව කියන්නේ මෙන්න මේ අතුල. හරිද? ඒතර මේ 3යි 4යි අතර ગેප් එක කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේ ગેප් එක. හරි. 3යි 4යි ગેප් එක කියන්නේ මෙන්න මේ ગેප් එක. මෙන්න මේ ગેප් එක. එතකොට මෙන්න මේ රේඛා දෙක ගත්තොත් එහෙම මේකේ මුල් රේඛා දෙක කියන්නේ මෙන්න මේ දෙකනේ. මේකත් නම්බර දෙන්නකෝ 1යි 2යි 3යි 4යි. එතන මේ 3යි 4යි රේඛා දෙක තමයි මෙන්න මේ මුල් රේඛා දෙක. ඊළඟ ශ්‍රේණිය. පළවෙනි රේඛා දෙක. එතකොට ඔයාලට පේනවද මේ දෙන්න අතර ગેප් එක මේ 3යි 4යි අතර ગેප් එක මෙන්න මේක. මෙන්න මේ ગેප් එක. මේ ශ්‍රේණියේ 3යි 4යි අතර ગેප් එක මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේක. හරි. එතකොට පේනවද මේ ગેප් එකට වඩා මේ ગેප් එක අඩුයි. මේ පරතරය අඩුයි. මේ පරතරයට වඩා මේ පරතරය අඩුයි. ඒ කියන්නේ මේ අතර ලයිමාන් ශ්‍රේණියේ 3යි 4යි අතර ગેප් එකට වඩා මේ ශ්‍රේණියේ 3යි 4යි අතර ગેප් එක අඩු වෙන්න ඕනේ. ඒක හිතලා බලන්න පොඩ්ඩක් ස්ලෝ කරලා වීඩියෝ. එතකොට මේ දෙන්න අතර ગેප් එකට වඩා මේ දෙන්න අතර ગેප් එක අඩු වෙන්න ඕනේ. මොකද මේ දෙන්න කියන්නේ මේ ગેප් එක මේ දෙන්න කියන්නේ මේ ગેප් එක. මේ ગેප් එකට වඩා මේ ગેප් එක අඩු වෙන්න තියෙනවා. හරි. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තව කිව්වොත් සාමාන්‍යයෙන් අපි මෙන්න මේ රේඛා ශ්‍රේණියට අපි කියනවා බාමර් ශ්‍රේණිය කියලා. හරි. බාමර් ශ්‍රේණිය. මේ ශ්‍රේණි ගොඩක් තියෙනවා. ඉතින් අපි කතා කරන්න දුන්නේ. බාමරගේ විශේෂත්වය තමයි මේ රේඛාවල ශක්තිය තියෙනවනේ. රේඛාවල ශක්තිය කියන්නේ මේ විකිරණ ටික පිට වෙනවා. ඒ විකිරණ ශක්තිය තියෙනවනේ. ඒ ශක්තියට අදාළ සංඛ්‍යාතය ගත්තොත් එහෙම ඒක අයිති වෙන්නේ දෘශ්‍ය කලාපයට. දෘශ්‍ය කලාපය කියන්නේ අපිට පේන කලාපය. අපිට ඇහැට පේන කලාපය. හරි. එතකොට මේ බාමර් ශ්‍රේණියේ අයිති වෙන්නේ විද්‍යුත් චුම්බ වර්ණාවලියේ දෘශ්‍ය කලාපයට. කියන්නේ බාමර් ශ්‍රේණියේ රේඛාවල සංඛ්‍යාතය ගත්තොත් එහෙම දෘශ්‍ය කලාපයේ සංඛ්‍යාත තමයි ගැලපෙන්නේ. හරි. දෘශ්‍ය කලාපේ නම් තියෙන්නේ බාමර් ශ්‍රේණියේ රේඛාවල පාටක් පේන්නේ නැහැ. හරි. එතන මේ රේඛා මම මෙතන ලියන්නම්. රයිට්. මේ රේඛා හතර පාට මේකේ මේ රේඛා හතර පාටක් නැහැ. හරි.
ඒ රේඛාවලින් කියන්නේ මේ නිදහස් වෙන ශක්තියට අදාළව තියෙනවනේ යම් කිසි සංඛ්‍යාතයක්. ඒ සංඛ්‍යාතයට අදාළ විකිරණයේ පාටක් තියෙනවා. හරි. මොකද අපිට හැට පේන පරාසයකනේ තියෙන්නේ. ඒ පරාසය තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය පාට දෙක නිකන් කිව්වොත් එහෙම මේ රේඛාවට අදාළ පාට සමන රතු පාටට තමයි පේන්නේ. මේ දෙක ගත්තොත් කොළ පාට වගේ පේන්නේ කොළ පාට. මේ තුන ගත්තොත් එහෙම නිල් පාටට පේන්නේ නිල්. මේ ගත්තොත් එහෙම පැහැදිලි ලියන්න. මේක රතු කොළ නිල් මේක සමන දම් පාට වගේ තමයි පේන්නේ. දම් පාට සංඛ්‍යාතය වැඩි. හරි. ඒකයි දිගම රේඛාව දම් පාට. ඒක. අර පොඩි කාලේ අපි කියන්නේ අර රතු තැබිලි කඩන කොල්ලා නිල් ලිබ්බෙක් දකි කියලා මතකද කියන්නේ වර්ණාවලි. දෙය දුන්නේ පාට හතේ. හරි. රතු තැබිලි කඩන කොල්ලා නිල් ලිබ්බෙක් දකි. તો රතු කියන්නේ සංඛ්‍යාතය අඩුම දම් කියන්නේ දකිනේ දම් සංඛ්‍යාතය වැඩිම රේඛාව. ඒ වගේ තමයි රතු තැබිලි කඩන කොල්ලා කොළ ඊට පස්සේ නිල් ලිබ්බෙක් දකි. නිල් ඊට වඩා දම් පාට සංඛ්‍යාතය වැඩි. නිල්ට පස්සේ දම්. හරි. එතකොට ඔය රේඛා හතර සංඛ්‍යාත හතර කොහොමයි? සංඛ්‍යාත මත තියාගන්න ඕනේ. හරි. ඔළුවේ තියාගන්න නිකන් ඒක මොකද උතර හිතා ගන්න පුළුවන් නේ කාගේද සංඛ්‍යාතය වැඩි කියලා. හරි. මේ සංඛ්‍යා මේ මුල් රේඛා හතර විතරක් තිබ්බොත් ඒ රේඛා හතර තිබ්බනම් ඒක. ඊට පස්සේ තවත් හරි ඊළඟ ශ්‍රේණියක කියන්නම්කෝ. ඊට පස්සේ කතා කරමු. අය වෙන්න පුළුවන් කොහොමද ඉලෙක්ට්‍රෝනයක් පයින්න පුළුවන් 3ට 4න් 3ට 5න් 3ට 6න් 3ට 7න් 3ට පයින්න පුළුවන්. අපි රේඛා හතරක්නේ කතා කරන්නේ මෙතන. හරි. මුල් රේඛා හතර විතරක් අපි කතා කරමු. නැත්නම් රේඛා ඕනතරම් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ රේඛා හතර ගත්තොත් එහෙම ওই රේඛා හතරට අදාළවත් විකිරණයක් හට ගන්නවා. ඒ විකිරණ සංඛ්‍යාතයක් තියෙනවා. සංඛ්‍යාතයේ වර්ණවලිය පෙන්වනවා. එතකොට මේ රේඛා හතර ගත්තත් වැඩිම ශක්තියක් තියෙන මේ දිගම එකාට මේ දිගම රේඛාව මම මෙතනින් පෙන්නන්නම්. හරි. මේ රේඛාවට අදාළව රේඛාව මේක. ඊළඟ රේඛාව මෙන්න ඊට පස්සේ රේඛාව මෙන්න. හරි. මම ગેප් එක පොඩ්ඩ අඩු කරලා යන්නේ හැම එකම මොකද මම කලින් කිව්වා වගේම මේ අතර ગેප් එකට වඩා මේ අතර ગેප් එක අඩු වෙන්න ඕනේ ඊටත් වඩා මේ අතර ગેප් එක අඩු වෙන්න. හරි. මම මුලින් කිව්වේ. ඒතර අපි මෙන්න මේ ශ්‍රේණියට කියනවා පාෂන් ශ්‍රේණිය කියලා. පාෂන් ශ්‍රේණිය මේකේ සාමාන්‍ය සංඛ්‍යාත අයිති වෙන්නේ අදෝ රක්ත කලාපයට. IR කලාපයට. අදෝ රක්ත කලාපය IR කලාපය. පාෂන් එකේ ශක්තිය අඩුම කලාපේනේ. මොකද දඩ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ වෙන්නේ මුංගේ ලයිමාන් බාමර් එකේ. අඩුම ශක්ති සංක්‍රමණ වෙන්නේ කියන්නේ ශක්ති පරතරය අඩුයි නෙමෙයි 500න් 50ට. හරිද? මේ ඉලක්කම් ටිකත් එක්ක ගැලපෙන්නේ නැතුණාට පොඩි සංක්‍රමණ වෙන්නේ මේකේ. හරි. ඉලක්කම් ටිකත් එක්ක ගැලපෙන්නේ නැත්නම් අපි ඉලක්කම් අර නිකන් දලවනේ ගත්තේ. ওই ඉලක්කම් මම ඇත්තටම අර පෙන්වන්න ගත්තේ අර සංක්‍රමණය වෙද්දී නිදහස් වෙන ශක්තිය මේ පරතරයට සමානයි කියලා කියන්න ඕන නිසා. ඒ කියන්නේ උඩින් පළලට ඉලෙක්ට්‍රෝනයක් පයින්නකොට දැන් 500න් 50ට පනිද්දි 450ක් නිදහස් වෙනවා කියලා කියන්න ඕන නිසා තමයි මම කිව්වේ. right? ඒ ශක්තියට අදාළව තමයි සංඛ්‍යාතයක් තියෙන්නේ. ඒ සංඛ්‍යාතය මේකේ පෙන්වන්නේ කියලා කියන්න ඕන නිසා තමයි. හරි? එහෙනම් දෙකම කලලා දාන්න. ඇත්තට ඍණා කියන්නේ වල තියෙන්නේ. right. එතකොට මේක අයිති වෙන්නේ IR කලාපයට. හරි? මේ පාෂන් ශ්‍රේණිය. තව වැදගත් කාරණයක් කියන්න තියෙනවා නම් සාමාන්‍යයෙන් මෙහෙම හිතන්නකෝ. දැන් කාට හිතෙන්න පුළුවන් ලයිමාන් එකයි බාමර් එකයි අතර පරතරය තියෙන්නේ. මේ කියන්නේ මෙන්න මේ ગેප් එක තියෙන්නේ. මෙන්න මේ ગેප් එකයි මේ පාෂන් එකේ බාමර් එකයි පාෂන් එක අතර ગેප් එක තියෙන්නේ මෙන්න මේ ગેප් එක. ඒ කියන්නේ ශ්‍රේණි දෙකක් අතර පරතරය. ලයිමාන් එකයි බාමර් එකයි අතර ગેප් එක මේක. බාමර් එකයි පාෂන් එකයි අතර ગેප් එක මේක. කාට හිතෙන්න පුළුවන් මේ රේඛා ශ්‍රේණිය අතර ગેප් එක මොනවා වෙයිද? මේ අතර මේ සංඛ්‍යාතය අඩු වෙන පැත්තට යනකොට කිය. අපි යන්නේ සංඛ්‍යාත අඩු වෙන පැත්තට, ඒ කියන්නේ තරංගාමී වැඩි වෙන පැත්තට. ඔක ඉතින් අනිත් පැත්තට හිතන්න පුළුවන් මේ පැත්තට තමයි මම නිකන් කිව්වොත් සංඛ්‍යාතය මෙහෙට වැඩි වෙනවා. හරි. තරංගායාමය මෙහෙට අඩු වෙනවා මේ පැත්තට. හරි. එතකොට මම කිව්වේ දැන් කාටට හිතෙන්න පුළුවන්
ලයිමාන් එකයි බාමර එක අතර ગેප් එකයි බාමර එකයි පාෂන් එක අතර ગેප් එකයි ගත්තොත් මොකද්ද අඩු වැඩි කියන්නේ? දැන් මෙහෙමනේ. දැන් ලයිමාන් එකේ මේ මෙන්න මේ රේඛාව ගත්තොත් එහෙම ලයිමාන් එකේ මේ රේඛාව කියන්නේ මොකක්ද? මෙන්න මේක. එක. එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන ලයිමාන් එක එක. බාමර එකේ මේ මුල් රේඛාව ගත්තොත් එහෙම බාමර එකේ එක කියන්නේ මේක. එක කියන්නේ මේ මුල් රේඛාව කියන්නේ එන්න මේ 4. අපි 4 කියලා ඉලක්කම දැම්මේ. බාමර එකේ මුල් රේඛාව කියන්නේ සංඛ්‍යාත වැඩිම රේඛාව. අන්නේ රේඛාව තමයි මේක. හරි මෙන්න මේක. එතකොට මෙන්න මේ ලයිමාන් එකේ මේ අන්තිම රේඛාවයි බාමර එකේ මුල් රේඛාවයි අතර ગેප් එක කියලා කියන්නේ. හරිද? මෙන්න මේක. එකයි එක කියන්නේ මේක. බාමර එකේ 4 තමයි මේක. එකයි 4 අතර ગેප් එක. මේ තියෙන 1 මේ තියෙන මේකේ 4 උන් දෙක අතර ગેප් එක කියන්නේ මෙන්න 1 මෙන්න 4. ඒතර මෙන්න මේ ગેප් එක. බලන්න හරිද කියලා 4 වෙනි ශක්තිය කියන්නේ මේකේ ශක්තිය. මේන හදන රේඛාව 1 කියලා කියන්නේ මේක. ඒතර 4යි 1යි අතර ગેප් එක කියන්නේ මෙන්න මේ ગેප් එක. ඒ කියන්නේ ඇත්තටම කියනවනම් මේ ગેප් එක තමයි මෙන්න මේ මුන් දෙන්නගෙන් පෙන්නන්නේ. මෙන්න මේ දෙන්නගෙන් පෙන්නන්නේ මෙන්න මේ ગેප් එක. සොත් මේ ગેප් එක. හරි මේ ગેප්. හරි මේ ગેප් එක තමයි පෙන්නන්නේ. එතකොට මේ රේඛා දෙක කියලා කියන්නේ බාමර එකේ 4 වෙනි රේඛාව. හරි 1 2 3 4. බාමර එකේ 4. මං කියන්නේ මේ අපි ඇඳ පිළිවෙලට ගත්තොත්. එතකොට මේ මෙන්න මේ රේඛාව කියලා කියන්නේ බාමර එකේ මෙන්න මේක. සංඛ්‍යාතයේ අඩුම එකනේ. අය කියන්නේ මේක. එන්නේ 1 කියන එක. මේකනේ. සෝරි. මෙන්න මේක තමයි කියන්නේ. බාමර එකේ 4 3 2 1නේ. මේ තමයි 1. පාෂන් එකේ මුල් රේඛාව කියන්නේ එන්න මේක. මුල් රේඛාව කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම එක. කියන්නේ 1 2 3 4 කියලා නිකන් නම්බර දැම්මොත් එම 4 වෙනි රේඛාව තමයි පාෂන් එකේ මේක. මේ 4 තමයි මේ පාෂන් එක 1 කියන්නේ. හරි. මොකද සංඛ්‍යාතයේ වැඩිම රේඛාව යානේ ශක්තිය වැඩිම රේඛාව. අපි ඇන්දේ මේ පැත්තට සංඛ්‍යාතය අඩු වෙන්න ඒතර වැඩිම සංඛ්‍යාතයක් තියෙනවනේ මුලින්ම කියනවා. එතකොට 1යි 4යි ගත්තොත් එහෙම ඒ අතර ગેප් එක ගත්තොත් එහෙම දැන් හිතන්න පාෂන් එකේ මුල් රේඛාව කියන්නේ මේක. බාමර එකේ 1 කියන්නේ මේ රේඛාව කියන්නේ මේක. ඒතර ඒ දෙන්න අතර ગેප් එක කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ગેප් එක. ඒතර මේ ગેප් එකයි බලද්දි මේ ગેප් එක අඩුයිනේ. ඒ කියන්නේ ලයිමාන් බාමර අතර පරතරයට වඩා බාමර පාෂන් අතර පරතරය අඩු වෙන්න ඕන. අර හැම වෙලෙම මේකේ ප්‍රශ්නයක් ඇහුවොත් එimhe හිතා ගන්න බැරි නම් මේ වර්ණාවලිය ඇති වෙන විදිහ හද ගන්න. හදගෙන ওই ગેප් ගැනීම අහනකොට කියන ඔය පරතර ගැනීම අහනකොට මේ විදිහට චෙක් කරලා බලන්න රේඛා අතර පරතර. හරි. අර මේ කතාව තේරුම් ගන්න පුළුවන් නම් ඔයාලට මේ සංඛ්‍යාතය අඩු වෙන පැත්තට නෙමෙයි වැඩි වෙන පැත්තට ඕනම මුලක් කරන්න පුළුවන්. හරි. අර තේරුම් ගන්න මේ රේඛාවකින් කියන්නේ ශක්තියක් ඒ ශක්තිය රැඳලා සංඛ්‍යාතය මේකේ පෙන්වන්නේ කියලා. අර රේඛාවේ දිග වැඩි කියන්නේ ශක්තිය ගොඩක් වැඩි. හරි මම අර පරතර ලියලා පෙන්නව මේකේ. රේඛාව දිගයි කියන්නේ ගොඩක් ශක්තියින් වැඩි. හරි. ඒ වගේ. ඒතකොට ඒකත් තේරුම් ගන්න ශ්‍රේණි දෙකක් අතර පරතරය මොකද වෙන්නේ? ලයිමාන් බාමර අතර පරතරයට වඩා බාමර පාෂන් අතර පරතරය අඩුයි. මොකක්ද තේරුම් ගන්න කතාව. හරි. මේ පරතර ගැන කියද්දි ඇත්තටම තවත් කතාවක් වුණත් කියන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍යයෙන් මේ ඇඳ විදිය නැතුව ඇත්තටම ඇඳොත් මේක හරියට මේ 2යි 1යි අතර ગેප් එක තියෙන්නේ. මෙන්න මේ අතර ગેප් එකට වඩා මේ අනන්තයයි 2යි අතර ગેප් එක අඩුයි. දැන් මේකේ වැඩි ඇදලා තියෙනවා. අර අපිට ඉගෙන ගන්න ලීසියට තමයි ඇඳෙන්නේ මේ. නැත්තම් රේඛා සංක්‍රමණ පෙන්වන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් 1යි 2යි අතර ગેප් එක ගත්තොත් එහෙම 1යි 2යි අතර ગેප් එකට වඩා 2යි අනන්තය අතර ગેප් එක අඩුයි. මොකද උඩට යන්න ශක්තිය මටම ඇලවිලා තියෙන්නේ. ඇලවිලා චප්ප වෙලා තියෙන්නේ. හරි. ඒකයි කතාව. ඒතර ඔයාලා මේකේ තේරුම් ගන්න සාමාන්‍යයෙන් මම සරලව කිව්වොත් වර්ණාවලියක්
හටගන්නේ විමෝචන වර්ණාවලියක් හටගන්නේ ඉහළ ශක්ති මට්ටමක ඉඳලා ඉලෙක්ට්‍රෝනයක් පළල ශක්ති මට්ටමකට පයින්නකොට. ඊට අදාළ විකිරණයක් පිට වෙනවා. ඒ පිටන විකිරණය තමයි වර්ණාවලි මානයේ විදිහට වර්ණාවලි මානෙන් වර්ණාවලිය විදිහට අපිට පෙන්වන්නේ. හරිද? අනිත් එක තමයි න්‍යෂ්ටි ඉඳලා යන්න ඉහළට අනන්තයට ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි වෙනවා. හරි. ශක්ති මට්ටම් අතර පරතරය වේගින් අඩු වෙනවා. ශක්ති මට්ටම් අතර පරතරය වේගින් අඩු වෙනවා. න්‍යෂ්ටි ඉඳලා උඩට යන්න ශක්ති මට්ටම අතර පරතරය වේගින් අඩු වෙනවා. ඒ කියන්නේ උඩම ශක්ති මට්ටම මම හැම වෙලෙම කිව්වා වගේ ඇලවිලා වගේ තමයි තියෙන්නේ. මේ ඇලවිලා වගේ තමයි තියෙන්නේ. ඒ තරම් ලඟ වෙලා තියෙන්නේ. හරි. ඒතොර ශ්‍රේණි තුනක් අපි කතා කරා ලයිමාන් බාමර් පාෂන් කියලා. හරිද? වැඩිම ශක්තියක් තියෙන ලයිමාන් වලට ඒ ආයේ තියෙන පාරජම්බුල කලාපයට ඊට පස්සේ බාමර් දුෂ්‍ය කලාපයට පාෂන් අයියාර කලාපයට තමයි ඇති වෙන්නේ. තව අමතර කතා කිව්වා සාමාන්‍යයෙන් සංඛ්‍යාතයේ මෙහෙට අඩු වෙන පැත්තට අපි යන්නේ. සංඛ්‍යාතයේ අඩු වෙන පැත්තට යනකොට රේඛාතර පරතරය වැඩි වෙනවා නේ. මේ අතර ગેප් එකට වඩා මේ අතර ગેප් එක වැඩි, පරතරය වැඩි. මේ පරතරයට වඩා මේ අතර පරතරය වැඩි. ඒක සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට පරතරය වැඩි වෙනවා. සෝරි සංඛ්‍යාත අඩු වෙන පැත්තට පරතරය වැඩි වෙනවා. හරි. සංඛ්‍යාත අඩු වෙන පැත්තට අපි යන්නේ. සංඛ්‍යාත අඩු වෙද්දී රේඛා දෙකක් අතර පරතරය ටික ටික වැඩි වෙනවා. ඔය අනිත් පැත්ත හිතවුවොත් එහෙම සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට ඔය කැන්දොත් එහෙම ඔයා හරි රේඛා දෙකක් අතර පරතරය අඩු වෙනවා. රේඛා අතර පරතරය අඩු වෙනවා. හරි රේඛා අතර පරතරය අඩු වෙනවා. මේ පැතරය මං කිව්ව එකයි හිතලා අදින්න. දැන් හිතන්න හදිසිය සංඛ්‍යාතය මේ පැත්තට යද්දී ඔයාට වැඩි වෙන පැත්තට අදින්න ඕන නම් ඉතින් මට අදින්න බෑ ලයිමාන් එක මුලින්ම. මොකද ලයිමාන් එකේ සංඛ්‍යාතය වැඩිම. ඒතර ලයිමාන් එක මට කෙලවරෙන්ම තමයි අදින්න වෙන්නේ. හරිද? ඒතර කෙලවරෙන්ම අදින්නේ සංඛ්‍යාතය වැඩිම රේඛාව අනික. ඒ කියන්නේ කෙලවරෙන්ම ඒතර අදින්න වෙන්නේ මෙන්න මේ දිගම රේඛාව. මේකනේ ශක්තිය වැඩිම. ඒ ශක්තිය වැඩි කියන සංඛ්‍යාතය වැඩිම රේඛාව අදින්න මට කෙලවරෙන්ම. ඒ වගේ පොඩ්ඩක් හිතලා බලන්න මම මේක පැහැදිලි කරලා ඔයාලට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන නිසා. නිකන් මත තියාගන්න එපා මේ රේඛා හතර ලයිමාන් බාමර් මෙහෙම තියෙන එහෙම මත තියන්න එපා. වෙන විදිහ හිතා ගන්න. දැන් ඔයාලා අනිත් පැත්ත ගහලා දින්න කිව්වොත් එම ආරයි හිතනවා ආරයි සංඛ්‍යාතය වැඩි කියලා කියන්නේ උගේ ශක්තිය වැඩිනේ. ආයි කියන්නේ ලයිමාන් එක තියෙන්න ඕනි මේ පැත්ත කෙලවරේම. මම කියන්නේ මේක අදින්න කිව්වොත් එම සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට. ඒවා හිතන්න ආරයි ලයිමාන් එක අදින්න පුළුවන් කෙලවරේම අදින්න ඕනේ. ඒතර මම කෙලවරේම අදිද්දී මම ඈතින්ම අදින්න ඕනේ මේක. ඊට පස්සේ මෙහෙම තමයි අදින්න ඕනේ. ඒතර මුලින්ම අදින්න ඕනේ මම පාෂන් එක. කියලා හිතලා ගන්න ඕනි මේ සංකල්පය තේරුම් ගත්තට පස්සේ. හරි. ඒකත් තේරුම් ගන්න. අනිත් එක තමයි ලයිමාන් බාමර් වගේ අර ශ්‍රේණි අතර පරතරය අඩු වෙනවා සංඛ්‍යාත අඩු වෙන පැත්තට. ඒක අනිත් පැත්ත හිතා ගන්න පුළුවන්. සංඛ්‍යාත වැඩි වෙන පැත්තට මේ ශ්‍රේණි අතර පරතරය වැඩි වෙනවා. හරි. මේ පොයින්ට් එකත් ගොඩක් වැදගත් මේ. සංඛ්‍යාතයේ වැඩි විද්දී රේඛාතර පරතරය අඩු වෙන කතාව. හරි. රේඛාතර පරතරය ඇත්තම අඩු වෙන්නේ අර උඩට යන්න අර ශක්ති මට්ටම ලඟ වෙනවනේ. ඒතොර ඒ ලඟ වෙද්දී ඒ අතර පරතර අඩු වෙනවා. හරි. ඒක තමයි එතන වෙන්නේ. ඔය ටික ඔළුවේ තියාගන්න. තවත් වැදගත් කාරණයක් මම එක කිව්වා නිතරම මේ රේඛාවකින් කියන්නේ මේ රේඛාවක් නෙමෙයි. මේ රේඛා ප්‍රධාන ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති හුවමාරුවක් ගැන තමයි කියන්නේ. හරි. මේ රේඛාවකින් කියන්නේ ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති හුවමාරුවක් ගැන විතරයි. ඒක තේරුම් ගන්න. තව ඕනනම් එක පොයින්ට් එකක් කියන්නම්. එක පොයින්ට් එක. හරි. එක දැනගත්තත් හොඳයි. ඒක හිතා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. දැන් හිතන්න මං මෙහෙම කිව්වොත් එහෙම මේකේ මේ 3යි 4යි අතර ગેප් එක පරතරය. ලයිමාන් එකේ මං ඇඳ 3යි 4යි අතර ગેප් එක කියන්නේ මෙන්න මේ ગેප් එකනේ. මේක සමාන වෙන්නේ මොන රේඛා දෙක අතර ગેප් එකකට දීලා ඇහුවොත් එහෙම. මේ බලන්න 3යි 4යි අතර ગેප් එක කියන්නේ මේක. මේ ગેප් එක සමාන වෙන්නේ මෙන්න මේ ગેප් එකට. මෙන්න මෙතන මේ. මෙන්න මේ ગેප් එකට. මෙන්න මේ ગેප් එක. මේ ગેප් එක සමානයි මේ ગેප් එක. ඒ කියන්නේ බාමර් එකේ 1යි 2යි අතර ગેප් එක. 1යි 2යි. නෙමෙයි සෝරි 2යි 3යි අතර ગેප් එක. මේ තියෙන බාමර් එකේ 2 මේ තියෙන 3. එතන මේ ગેප් එකට තමයි සමාන වෙන්නේ. බාමර් එකේ 2
මේ රේඛාව බාමරකයේ 3 මේ රේඛාව ඒ දෙන්න අතර පරතරය මෙන්න මේක. ඒතර බාමරකයේ 2යි 3යි අතර පරතරය සමානයි ලයිමාන් එකේ 3යි 4යි අතර පරතරයට. මේ ગેප් එකයි මේ ગેප් එකයි සමානයි. right. ඒතර මේ ગેප් එක සමානයි මේකටත් නේ. ඒ කියන්නේ මෙන්න මේ ગેප් එකට. ඒ කියන්නේ බාමරකයේ 2යි 3යි අතර ગેප් එක සමානයි පාෂන් එකේ 1යි 2යි අතර ગેප් එකට. මේක ඇදගත්තට පස්සේ හිතා ගන්න පුළුවන් ඇදගෙන අර පිල්ලෝට ඇදගෙන බලන්න ગેප් එක චෙක් කරලා. ඒතර හොයාගත්ත හැකි හරිම කතාව මේ ලයිමාන් එකේ 3යි 4යි අතර ગેප් එක බාමරකයේ 2යි 3යි අතර ગેප් එකට සමානයි. හරි. ලයිමාන් එකේ 3යි 4යි ગેප් එක බාමරකයේ 2යි 3 අතර සමානයි. 2යි 3ට. පාෂන් එකේ 1යි 2ට සමානයි. 1යි 2යි අතර ગેප් එක කියන්නේ මේ ગેප් එකනේ. මේ ગેප් එකට සමානයි. 1යි 2යි අතර ગેප් එකට සමානයි. ඒකත් හොඳට හිතලා බලුවොත් ගන්න පුළුවන් පොයින්ට් එක. වැදගත් පොයින්ට් එකක් ඒකත්. හොඳට හිතලා බලන්න. අර මේක ඇදගත්ත කියන්නේ වර්ණාවලිය ඇති වෙන ආකාරය මේ. මේ තියෙන ඇතිවන ආකාරය. මේ තියෙන ඇතිවන ආකාරය. මේ තියෙන වර්ණාවලිය. ඒතර ඔය වර්ණාවලිය ඇතිවන විදිය ඇදගත්ත කියලා කියන්නේ හිතා ගන්න පුළුවන් මේක ඇදගන්නත්. මේක තේරුම් ගත්ත කියන වර්ණාවලිය ඇඳ වගේ තමයි. හොඳට හිතා ගන්න ශක්තිය වැඩි නම් සංඛ්‍යාතය වැඩි. හරිද? හැම වෙලෙම සංඛ්‍යාතය වැඩි වෙන්න තරංගායමේ අඩු වෙනවා. ඔය පොයින්ට් එකත් එක්ක සංඛ්‍යාතය අඩු වෙන පැත්තට අදින්න හිතලා. දැන් මේක තේරුම් ගත්ත නම් හරියට පටකොලයක් අරගෙන දැන් මං යන්නේ සංඛ්‍යාතය මෙහෙට අඩු වෙන පැත්තටනේ. ඔයාලා සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට හිත අදින්න. ඒක පට්ට ඒක ඇද ගන්න පුළුවන් සුපිරි. හරිද? මේ එක රේඛාවක් හිතේදී කියන්නේ මේ රේඛාවෙන් කියන්නේ රේඛාව හිතන්න. රේඛාව හිතලා මේ යන්නේ සංඛ්‍යාත අඩු වෙන පැත්තටනේ. කියන්නේ ලයිමාන් එකේ ඉඳලා පාෂන් එකටනේ. ඔයාලා අදින්න පාෂන් එකේ ඉඳලා ලයිමාන් එකට. ඒකට හැම රේඛාවක් ගැනම හොඳට හිතන්න. ඔය රේඛාවක දිග වැඩි කියන්නේ සංඛ්‍යාතය වැඩි. හරිද? අර මේ පැත්තට සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට අදිනවා කියන්නේ දිග වැඩිම රේඛා ටික තියෙනෝනේ මේ. දිග අඩුම ඒවා තියෙනෝනේ මේ පැත්තේ. හරි? ඒකත් අනිවාර්යයෙන්ම අදින්න විනාඩි 15ක් විතර අයපාරක් වීඩියෝ කොන් නම් බලලා හරිද? ස්ලෝ කරලා හරි බලලා මේ රේඛා ශ්‍රේණිය අදින්න. මේක නෙමෙයි අනිත් එක. සංඛ්‍යාත අඩු වෙන පැත්තට මේ තියෙන වැඩි වෙන පැත්තට ඇදලා බලන්න වැඩි සෙට්ද කියලා. ඒක අමාරුවෙන් තේරුම් ගත්තොත් එහෙම වර්ණාවලිය වලින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විමෝචන වර්ණාවලි, අවශෝෂණ වර්ණාවලි කියන්නේ මේකේ අනිත් පැත්තනේ ඉතින්. විමෝචන වෙනවා කියන්නේ උඩින් පළලට පයින්නවා. අවශෝෂණ වෙනවා කියන්නේ පල්ලෙන් උඩට පයින්නවා. ඒක දෙකම එකයිනේ. රයිට්. මේක තේරුම් ගත්තා කියන්නේ ඒකත් ගොඩ දාගත්තා වගේ තමයි. නිසා ඒකත් ඇදලා බලන්න ගෙදරදී ඉස්සලා මේක ස්ලෝ කරලා හරි මේක තේරුම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ස්ලෝ කරලා අය පාරක් හිමීට බලන්න. රයිට්. මම ටික වේගෙන් කිව්වා මේක මුල් පාඩමක් හින්දා. ස්ලෝ කරලා බලන්න. බලලා තේරුම් ගන්න අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න.